Hello everyone, welcome back to Everyday English with Miss Love YouTube channel. ඉතින් අපේ videos බලන ඔයාලට අපි ගෙනාවද ලස්සන lesson එකක්. ඉස්පිරිතාල වලට හැමෝම යනවා. හැමෝටම ලෙඩ වෙනවා. හැබැයි අපි යොදා ගන්න බටහිර වෛද්‍ය ක්‍රමේ ඉන්න විවිධාකාර විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඉතින් මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නම් ඔයාලා හරියට දන්නේ නැතුව අපහසුතාවයට පත් වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ එක් විශේෂඥ වෛද්‍යවරුන්ට ලබා දීලා තියෙන නම් වල තේරුම් මොනවද කියලා. ඒක අපිට ඉතාමත්ම දැන ගැනීමට වැදගත් වෙන කාරණාවක්. පළවෙනි එක GP. GP කියන abbreviation එකෙන් අපි අදහස් කරන්නේ General Practitioner කියන වෛද්‍යවරයා. ඒ කියන්නේ සාමාන්‍ය වෛද්‍යවරයා, family physician. family physician. ඒ කියන්නේ පවුලේ වෛද්‍යවරයා. ගොඩක් වෙලාවට ඔයාගේ ගෙවල් ළවට ඉන්න වෛද්‍යවරයාට අපිට GP කියලා පාවිච්චි කරන්න පුළුවන්. GP කියන්නේ general practitioner. සාමාන්‍ය වෛද්‍යවරයා. MBBS හෝ MD උපාධිධාරී වෛද්‍යවරයෙක් කියන අදහස. ඊළඟට අපි බලන්න යනවා මේ එක් අංශවලට විශේෂඥ වෙච්ච වෛද්‍යවරුන්ට කියන නම් මොනවද කියලා. කාඩියෝලොජිස්ට් කෙනෙක් කියලා කියන්නේ හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්. එතකොට හෘද රෝග සම්බන්ධව විශේෂඥ දැනුමක් තියෙන ඒ සම්බන්ධ වැඩිදුර අධ්‍යයන කටයුතු කරලා තියෙන පශ්චාත් උපාධි කරලා තියෙන වෛද්‍යවරයා කියන අදහසින් කාඩියෝලොජිස්ට් කියන පදේ යොදා ගන්නවා. ඊළඟ එක pulmonologist. මේක මේ පෙනහළු හා ශ්වසන රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා කියන අදහස. pulmonologist. ළමයින්ට තියෙන රෝග සම්බන්ධව විශේෂඥ දැනුමක් තියෙන වෛද්‍යවරයා. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා. pediatrician. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා. එතකොට අපේ අම්මලා හැම දරුවෝ ලැබෙන්න ඉන්නකොට ගොඩක් වෙලාවට channel කරන ડોක්ටර් තමයි ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරයා. කොහොමද අපි ඉංග්‍රීසි වලින් එම වෛද්‍යවරුන්ට කියන්නේ? ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරු. ඔවුන්ට අපි කියනවා obstetrician and gynecologist කියලා. obstetrician and gynecologist. ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. එයාලට අපි කියනවා neurologist. සම සම්බන්ධ ගැටලු, හිසකෙස් නිය සම්බන්ධ ගැටලු, විශේෂයෙන්ම ඔය රූපලාවන්‍ය කටයුතු සම්බන්ධව ගොඩක් වෙලාවට බිසි වෙන වෛද්‍යවරු කොටසක් තමයි මේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු. එයාලට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ dermatologist ලා කියලා. අන්තරාසර්ග රෝග, එහෙම නැත්නම් හෝමෝන සම්බන්ධ ගැටලු. මේ සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙන වෛද්‍යවරුන්ට අපි කියනවා endocrinologist. පිළිකා, එහෙම නැත්නම් ශරීරයේ අනවශ්‍ය ගැටිති මේ දේවල් සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙන වෛද්‍යවරු අපේ රටේ ඉන්නවා. ඒ සම්බන්ධ විශේෂ දැනුමක් තියෙන වෛද්‍යවරුන්ට අපි කියන්නේ oncologist කියලා. oncologist. විකිරණ වේදය, එහෙම නැත්නම් X-ray, MRI scan මේ වගේ දේවල් සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙන වෛද්‍යවරුන්ට අපි කියනවා radiologist කියලා. අද දවසේ කියලා දෙන අවසාන විශේෂඥ වෛද්‍ය නාමය මනෝවෛද්‍යවරු. මානසික රෝග සහ මානසික ගැටලු සඳහා විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම. psychiatrist. අද දවසේ මේ වෛද්‍යවරු සම්බන්ධ මේ සෞඛ්‍ය සම්බන්ධ අලුත් වචන ගණනාවක් ඔයාලා ඉගෙන ගන්න ඇති. ඉදිරියේදී අපි පවත්වන
පාඩම් හා සම්බන්ධ වෙන සියලු දැනුවත් කිරීම අඩංගු WhatsApp group එකේ link එක පළවෙනි comment එකේ තියෙනවා. ඉතින් අද ඔයා ඉගෙන ගත්ත අලුත් වචන වලින් වාක්‍ය හදලා දාන්න අමතක කරන්න එපා. Like this video and share this with your friends. See you in the next videos. Have a nice day.